Good evening, good morning ළමයි. අද වෙනදලාම ඇවිල්ලා උදෑසන 6:01යි. අද මගේ 10 අද මගේ රියල් ලයිෆ් අද මම 10 කරා. ඊයේ අද ඒක දෙවෙනි දවසේ. අද ඔයාගේ 10 වසර දිනේ ගැන්නේ අද කරන්න තියෙන්නේ දිනේ 27 කරනවාද අවසන් විදිහට 27 වාස කරනවා ඒක කරන්න බැරිුණා අද කරනවා අද 27 කරනවා අද නම් මේක කරලා තමයි කරනවා Good evening. අද ඔයාලගේ 10 ශ්‍රේණි දිනතිය කරන්නතේ දින 137 ඉන්නේ දින 137 10 වසරේ කොටස 10 වසරේ මම සාමාන්‍යයෙන් ඉන්නේ ඔව් මේ 138 කොටස අද ඉන්නේ 10 වසරේ 138 වෙනි කොටස අද කරන්න තියෙන්නේ MCQ පිළිතුරු ප්‍රශ්න පත්‍රය අංක 5 ඊයේ දින තිය කරන්නේ හරිද මේක දින තිය කරන්නේ ඊයේ දවස අද කරන්නේ මේක ඊයේ දින තිය කරන්නේ අද කරන්නේ අද දවසේ කරන්නේ ඒකේ පිළිතුරු පත්‍රයේ ඉඳ අද මම මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා ඉන්න කෝකටත් කියලා පිළිතුරු ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු පත්‍රය දෙක එකටද කරන්නේ හොඳයි. අද 397 වෙනි කොටස කෝකටත් කියන්න ඕනේ. The fifth paper we are now ready to end the greatest syllabus. We will do a paper from these parts of from the fifth lesson. හරි. ඔන්න මෙච්චර උදේ පාන්දරින් මම දින තිය කරන්න කරේ නෙප උදේ පාන්දර කරන්නේ මම අද උදේ කරන්නේ මොකද ඊයේ රෑ මට කරන්න බෑනේ මේක අර කොන්ෆ්ලික්ට් එකක් ඉන්න ජරා මරාසේ බර කරත්ත කියනවා name 5 manufacturing industries එතන ලකුණු 5යි name 5 countries that produce iron and steel items එතකොට එතන ලකුණු 5යි ඊට පස්සේ අද ඊළඟ ප්‍රශ්නය name 3 features and trends in the iron and steel industry එතන ලකුණු 6යි තුනක් ලියන්න name 3 automobiles of different models එතකොට එතන තුනක් ලියන්න ඕනේ එතන ලකුණු 6ක් 5ක් හම්බෙන්නේ 3ක් හම්බෙනවා පහ name 4 features and trends of automobile production එතන ලකුණු 8යි හතරක් ලියන්නේ name 4 factors that contributed to the development of the shipbuilding industry in Europe පැහැදිලි කිරීම සහිතවත් ඕනේ එතන ලකුණු 10ක් තියෙනවා පැහැදිලි කිරීමුත් එක්ක name 4 trends and features in the shipbuilding industry එතන ලකුණු 8ක් හම්බ වෙනවා name 5 features and trends of the electronic industry එතන ලකුණු 10යි
name 5 features of and trends of the cotton textile industry. එතර ලකුණු 10යි 10ක් හම්බෙනවා. අවසාන එක name 2 problems related to capital. problems කෙටියෙන් විස්තර කරන්න ඕනේ. එතන ලකුණු 5යි. එහෙනම් අපි පස්සේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කරලා තියෙන්නේ. එහෙනම් end of the answer discussion. එහෙනම් අපි පිටර පත්‍රය සාකච්ඡා කරනවා අද දින 30 ක්‍රණිතේ 28 වෙනි දවස. right. මේ ඊයේ දවස මම මේ රෙකෝඩ් කරන්නේ end of part 397 වගේ. ඕ මගේ එක්ස්ට්‍රා කෝඩ් එක දැන් අප්ග්‍රේඩ් කරලා තියෙනවා. මම ගත්ත අලුත් tools ටික. tools ගොඩක් හම්බෙලා තියෙනවා. අලුත් ලුක් එකක් හම්බෙලා තියෙන එකයි. යා අදත් උදේ පාන්දරින් කරන්නේ. පාන්දර ජරමරේනේ. පාන්දර ජරමරේ ඉඳා වැඩ කරන්න තෝනි. 10 වසරක් තියෙනවා මට. මේක ඉවර කරපුවම 11 වසර. මේක ඉවර කරපුවම මට ඉවර කරන්න තියෙන 11 වසර විතරයි. ආයෙ වෙන ග්‍රේඩ්ස් නෑ. ඕ යකෝ මිස්ට්‍රි වීල් එක නේද? ඔව්. wait. ඒ අකුර නේද ආවේ? ඒ අකුරයි MSA නේ ආවේ. H අකුරයි නේද? H quite close. අද second name එකේ letters දෙක unlock කරේ. second name එකේ letters දෙක තමයි unlock උනේ ඔයාලට. එහෙනම් අපි දැන් ඔයාලට ප්‍රශ්න පත්‍රය දානවා. පුළුවන් තරම් ඉක්මනට ප්‍රශ්න පත්‍රය යන්න. එහෙනම් පිටුරු පත්‍රෙත් එක්ක අපි ආයෙ හම්බෙන්නේ අද රාත්‍රියේ අද දවාලේ තමයි පිටුරු පත්‍රෙත් එක්ක හම්බ වෙන්නේ. Right. See you. ඕ මෙතන ඊයේ වලියක් දාගත්තනේ. ඔව් ගේ ඇතුලේ ඊයේ වලියක් දැම්මා. ඊයේ ගේ ඇතුලේ වලියක් දාගත්ත ඉඳා දින 30 කන්ට හවස කරන්න උනා. හවස නෙමෙයි අද උදේ කරන්න උනා. ඒක හවස නෙමෙයි අද උදේ කරන්න උනා. මම ඔයාලට ප්‍රශ්න ටික ප්‍රශ්න ටික ලියාගත්තාද? උත්තරත් ලියන්න. මේවා මම ඔක්කොම පස්සේ රිවිෂන් එකකින් ගත්ත ඒවා. මේවා රිවිෂන් වලට අදාළ සුපිරි ප්‍රශ්න ඉදා
අලුත් 10 වසර ඔව් දැන් අලුත් 10 වසර තමයි ඉන්නේ. අලුත් 10 වසර සහ පරණ 10 වසර කට්ටිය මේ පරණ 10 අලුත් 11. මේ පරණ 10යි අලුත් 10යි. අලුත් 10 කට්ටියත් එනවා. දැන් මම අලුත් 10 වසර ඉන්නේ. 10 වසර. grade 10 right අලුත් 10 වසර දරුවන් සඳහා මේ වීඩියෝස් ඔක්කොම තියෙනවා. අලුත් 10 වසරේ දරුවෙක් නම් ගිහින් බලන්න. 10 වසර 2025 දරුවෙක් නම් ගිහින් බලන්න. මගේ ප්ලේලිස්ට් එකම තියෙනවා. දැන් වීඩියෝස් 100ක් විතර වගේ දාලා තියෙනවා. Ultimate World episodes. ඒ 100ම බලන්න. බලලා සමහරක ප්‍රීමියර් තියෙන්නේ. ඒ බලලා හොඳ විධිමත් දැනුමක් ලබා ගන්න. මේ වගේ දවස ගානේ තියෙනවා 11 වසරේ ආය පන්තිය. ආය පන්ති තියෙන්නේ මේ වගේ දවස ගානේ 11 වසරේ විතරයි. ආයේ නෑ. හරිද? හැබැයි 11 වසරේ මේ වගේ දෙකක් කරනවා. තියරි මේ වගේ තියරි දින තීක්‍රණයක් සහ පේපර් ක්ලාසිෆයිඩ් ක්වෙස්චන්ස් සමග තවත් දින තීක්‍රණයක් තියෙනවා. පේපර් ක්ලාසිෆයිඩ් ක්වෙස්චන් ඒව ඔක්කොම කරනවා. කොහොමද වැඩේ? right එහෙනම් අපි අද දවසට ක්ලාස් එක එන්ඩ් කරමු. ඊයේ දවසේ රෙකෝඩ් එක. එහෙනම් හැමෝටම සුබ දවසක් ජය වේවා. කට්ටිය හොඳට වැඩ කරගෙන යන්න. හරි. හරි. එහෙනම් අද මේ කරේ ඊයේ දවසේ දිනදී කරන්නේ අද නම් කොහොමරි ඔයාලගේ දවස් ටික කරන්නේ වැඩ ටික කොහොමරි කවර් කරගත්තා. අද 27 මේ ඊයේ දවසේ රෙකෝඩ් එක මම මේ කරන්නේ 27 වෙනි දවස්. දැන් වෙලාව උදෑසන 6:17යි. එහෙනම් අද දවසට මම රෙකෝඩ් එක නවත්තනවා. එහෙනම් කටේ හම්බෙමු ආයේ අලුත් එපිසෝඩ් එකකින්. අද දිනදී කරන්නේ දවසක් 28 වෙනි දවස. අද මගේ 10 වසරේ දෙවෙනි දවස. sorry first day නේ. කලින් 0th day අද first day. අද full first day in grade 10. right එහෙනම් ඊළඟ කටේම සුබ රාත්‍රියක්.